හායි හායි යාළුවනේ සුබ දවසක් වේවා හැමෝටම. ඉතින් ඔන්න අද අපි ට්‍රිප් එකක් යන්න තමයි ලෑස්ති වෙලා යන්නේ. අපි ඉතින් 3:04ට විතර වගේ ගමන යන්න ලෑස්ති වුණේ. ඉතින් යාළුවෝ උදේ 7:00 විතර වගේ අත්තනගල විහාරයට ගිහලා කෑම කාලා එතන පල්ලෙන්නේ හිටියා. එතන ෆොටෝ අරගෙන එතන ටික වෙලාවක් ගත කරලා එන්න ඒ වගේම තව දෙයක් කියන්න අලි ළඟට යනකොට පරිස්සමෙන් යන්න. එතනින් වගේ ඒ ඉස්සරහින් ආගෙන පිටට කියන්න පහසු. ඉතින් ඊට පස්සේ ඒක එනකම් බලමු සර් ගිහලා ඉන්න. අපි ආවනම් එදා වෙනකොට වගේ එතන රජමා බෑරි ගොඩක් පරණයි. කාටක් මං හිතන්නේ වැඩි විස්තරයක් අපි දන්නේ නැහැ. එතන දෙනගන්න සම්මුතිය ඊට පස්සේ අපි එතන රජමා බෑරි වැඳලා පින්තූර අරගෙන දැන් තව තියෙනවා රාජමාලි ගාන ඉන්න. හරි බලන්න ගියා. කවුරුහරි ෆොටෝ ගන්න ඡායාරූප කරන්න ඒකට අවසර නැහැ. ඉතින් ඒක නිසා ඒක වීඩියෝ එකක් මේකට සම්බන්ධ කරේ නැහැ. ඊට පස්සේ ඊට පස්සේ මෙතනින් ගේට්ටුවෙන් ඇතුළට එනකොටම පල්ලෙහාට වම් අත පැත්තට පාරක් තියෙනවා. ඒ පාර ගියාම තමයි දඹදිව රාජමහා විහාරය හම්බෙන්නේ. දෙදින්ද පැන්නේ පල්ලෙහාට පාරක් තියෙනවා. පල්ලෙහා විහාරය වැඳලා එතනින් පස්සේ උඩට එන්න තියෙනවා. ඒ ටිකේ අපන් පස්සේ තමයි මේ මාලිගාව තිබුණු කොටසට එන්න තියෙන්නේ. මේ තියෙන්නේ පඩිකල මේකට දැන් නම් දනිස ගෑවේ නා වඩා මම හිතන්නේ අමාරුයි. ඉතින් මේ පල්ලෙහා බලනකොට ලස්සන view එක දකින්න මෙන්න මේ වගේ. ඊට පස්සේ මාලිගාවෙන් උඩට නැගලා ඔය තියෙන මාලිගාව තිබුණා කියන සඳහන් වන කොටස. ඊට පස්සේ එතන බලන්න තියෙනවා වම් පැත්තට දකුණු පැත්තට වෙන්න පොකුණක්. ඊට පස්සේ ආයේ වම් පැත්තට වෙන්න තියෙනවා රත්මල් පොකුණ කියලා තව පොකුණකුයි. රත්මල් පොකුණ ඊට පස්සේ ඒ දෙක බලන්න ගිහිල්ලා ඒ ටික අපි දෙක බලාගෙන එතනින් පස්සේ අපි දවල් තේ බොන තැනින් නවත්තලා තේ බීලා ඊට පස්සේ අපි හිමින් ළඟා වුණා හත්ති කුච්චි වලට. එතනට යනකොට පැහැදිලි කිරීමක් හම්බුණා අපිට. තේරුමක් දැනගෙන ගියා නම් ලේසි වුණා. දැන් ලස්සන බලලා තේරුමක් නැහැ. තාප්පම ඒක වල ගියන හත්ති කුච්චි. හත්ති පානි කියන්නේ අත් කුස්සේ හැර කියලා කියනවා. කුස්සේ හැර කියලා කියන්නේ අත කුරු කුස්සේ නැත්නම් කඩවල කියනවා තමයි. හත්ති කුච්චි කියලා කියන්නේ. එතකොට මෙතන මේ හත්ති කුච්චි කියන නමේ තියලා දින්න අnder ගල නිසා. ඔයාලා පාරේ යනකොට හම්බුණා තේල් කියලා බෝඩ් එකක් දාලා තිනවා ගල. ඕක ඇතිදියා බලනකොට ඉන්නේ ඇතෙන් දල් ගහන ඉන්න දුරුටි තමයි. ඕකේ තියෙනවා සෙල්ලිපි 52කට ආසන ගණන් තිබ්බර මෙහෙම සෙල්ලිපි විනාශලා කීපයක් පාමුලි තුරලා තිනවා ඔයාලා බලන්න පුළුවන්. එතකොට හත්ති කුච්චි කියලා නමේ හින්දා තියෙනවා ගල නිසා. ඊට පස්සේ හත්ති කුච්චි කියලා කියන්නේ පිටුපුර දෙවි කියවසේ සබ්දාති කරගල් යෝගාවතර බින්දුනාන්තර වැඩවාසී කරපු ආරාම සංකේතය. සබ්දාති සරදකල සබ්දාති සරදමාගේ සෝය උපදෙක් ඉඳලා දෙනවා කුස්ස දේව කියලා වලහාලට. කුස්ස දේව එයාගේ දිසව තමයි සුමනා කියන්නේ. ඒ දෙන්නත් මේ ආරාම සංකීර්ණේ වැඩවාසී කරලා තියෙනවා. ඊට අමතරව දප්පුල කියලා තෙලෙවි කෙනෙක් කියලා දෙනවා. ඒ දප්පුල තෙලෙවිවා මේ ආරාම සංකීර්ණේ ප්‍රතිදාන කරනවා ආය ගලලා තියෙනවා. ඒ කිට්ටුව පුරු දෙවනි සියවස. ඒක කිට්ටුව නම් සියවසෙන් පස්සේ මේ ආරාම සංකීර්ණේ කිසිම ප්‍රතිදාන කරනකොට කළා නැහැ. ඉතින් පස්සේ තමයි මේ තියෙන්නේ. එතකොට මම කියනවා යෝගාවතර භික්ෂුණාන්සේලා වැඩවදී කරපු ආරාම සංකීර්ණ නිසා මේ වගේ කටාරකුණු ලෙන්දිස් සටක් තියෙනවා මේ භූමියේ තුල. ලෙන්දිස් සටක් තිබ්බට ඒ ලෙන්දිස් සටම වලට බලන්න හම්බෙන්නේ නැහැ. ඒ මොකද මේකේ භූ ප්‍රමාණය ගත්තොත් අක්‍රමික තියනවා වගේ ලොකු භූ ප්‍රමාණය නිසා ඉතුරු ලෙන් ටික තියෙන කැලේ ඇතුළේ. ඔයාලා යන්නේ පාරේ ලෙන් කීපයක් බලන්න පුළුවන් වලට දකින්න පුළුවන්. તો ලෙන් ඇතුළේ තමයි ජැක්සන් නන්දිනි මාතර දිගුබා චිත්‍රපටි රූප කරගෙන ගිහලා කරදරේ වුණා. ඊට පස්සේ ලෙන් 38ක් තියෙනවා පොකුණු 18ක් තියෙනවා. පොකුණු 18ක් තිබ්බට ඒත් ඒ පොකුණු 18 වලට බලන්න හම්බෙන්නේ නැහැ. තුරුපොකුණු දෙන්නේ කැලේ ඇතුළේ. දැනෙන පාරේ ලෙන් කීපයක් තියෙනවා පොකුණු කීපයක් තියෙනවා බලන්න පුළුවන්. එතකොට මෙතන ඇවිල්ලා මම කිව්වා යෝගාවතර භික්ෂුණාන්සේලා වැඩවදී කරපු ආරාම සංකීර්ණ නිසා ඔයාලා කැටපාලේ මොකද පළවෙනි ගොඩනැගිලි වල නම් මේ භික්ෂුණාන්සේලාගේ වීඩියෝ කටයුතු කරලා තියෙන ඕගොල්ලෝ නැගිලි සුර තමයි.
ඊට පස්සේ ওই ගොඩනැගිල්ල පාස් කරලා ඉස්සරහට යනකොට මේ බෝඩ් එකක් දාලා තියෙනවා පිළිමයක කියලා බෝඩ් එකක් දාලා තියෙනවා. මේ පිළිමයකේ තුල තමයි මේ විතුණු වහන්සේලාගේ ආගමික කටයුතු නැත්නම් වෙන පිළිම කටයුතු සම්පූර්ණ කරලා තියෙනවා. ඒකේ තියෙනවා ලංකාවේ විශේෂ සඳකඩ පාන. ඒ මොකද මේ සඳකඩ පාන තියෙන විශේෂත්වය වෙන්නේ අනිත් සඳකඩ පාන වල සත්තු කියලා එක පැත්තෙන් ඇතුළේ වෙලා අනිත් පැත්තෙන් පිට වෙලා යනවා. නමුත් මේ සඳකඩ පාන දෙපැත්තේ සත්තු කියලා වෙලා මැදින් එකතු වෙනවා. මේ කතාව වල දැනගෙන ඉන්නේ නැත්නම් ඔයාලා නිකන්ම ගස් කාල දිග බලන්නේ නෝ. ඒකයි මම ඔයාලට කතා කරේ. ඈතදී නම් දුරේ ඉඳන් එනකොට ටිකක් විතර දැනගෙන යන්නේ කියලා. ඊට පස්සේ පිටිපිට පාස් කරලා ඉස්සරහට එනකොට තමයි ඔයාලට හම් වෙන්නේ. හත් දෙකක් කරගන්න තේලිටි කරලා හම් වෙන්නේ. ඊට පස්සේ ওই දෙලිටි කරලා පාස් කරනත් එකම ඔයාලට අර වගේ පොඩි දෙයක් සම්බන්ධ ජනතාවගේ කියලා. ජනතාවගේ කියලා. මාස්ටර්මිත යෝගාවට වික්ෂුමාන්තල වැඩවාදී කරපු ආරාම සංකීර්ණයට වික්ෂුමාන්තලට ලෙඩ වුණාට පස්සේ ඔය ගුණනගිලි පොරකම බෙහෙත් එක්ක කටයුතු කරා. ඒකේ අර මම තියෙන බෙහෙත් උරුව. ඊට පස්සේ වටේ තියෙන බෙහෙත් අමරු බුකල් තියෙනවා. ඊට අමතරව ඔය ගොඩනැගිලි වල වහල තිබුණා. මේ වහල කඩාගෙන උట్లా ඉතුරු ලිගම් ටික තමයි දැන් ඔය ඉතුරු වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔය ගොඩනැගිලි වාස් කරලා වල ඉස්සරහට එනකොට ලංකාවේ CCC වටදාගේ සම්මානවල මේක ලංකාවේ විශේෂ වටදාගයක් කියලා කියන්නේ මේ වටදාගේ හතර පැත්තේ මේවා නූරු PC හතරක් සම්බන්ධ කරලා තමයි වටදාගේ නිර්මාණය කරලා තියෙන්නේ. ඒකත් ලංකාවේ විශේෂ වටදාගයක්. ඊට පස්සේ ඔය වටදාග ගොඩනැගිලි පාස් කරලා වල ඉස්සරහට එනකොට හම්බෙනවා මේ වගේ දෙනක් මැනිකලා නිර්මාණය කරලා තියෙනවා. මැටින් කරු බොද්ධ ප්‍රතිමාව. ඔය දෙන ඇතුලේ සම්පූර්ණයෙන්ම ඔය පිළිම නිර්මාණය කරලා තියෙන්නේ මැටි නිර්මාණය කරලා තියෙන්නේ. ලංකාවේ මැටි පිළිම නැහැ. ඉස්සල්ලා සිතා. ඒකට ඔය දෙන ඇතුලේ ඔය මැටි පිළිම ගෝරු බුද්ධ ප්‍රතිමාවක්. ඊට අමතරව ඔය දෙන ඇතුලේ චිත්‍ර තිබිලා තියෙනවා මේ වගේ චිත්‍ර විනාශයලා තියෙන්නේ. ඊට පස්සේ ඔය ලෙන් හරි පාස් කරලා වල උඩට ගියාට පස්සේ මම මුලින් කිව්වා පොකුණු ගහකට කියන කතාවක් කියලා. ඊට පස්සේ පොකුණු ගහේ අඩි 19 ගැඹුරු පොකුණ පුරපුරි බලන්න හම්බුනා. ඊට පස්සේ පුරාවිද්‍යාත්මකව මේ භූමිය වල බලන්න තියෙන්නේ ටික නඩමුන් ටික තමයි ඔය ටික. නමුත් මේකේ ඇඟවිලි රහසක් තියෙනවා ශ්‍රී ලංකාවේදී ඉස්සෙල්ලා දුන්නා කියන කතාවක් තියෙනවා. ඔයාලා අහලා ශ්‍රී ලංකාවේදී ඉස්සෙල්ලා දුන්නා කියන කතාව තිබ්බට ගොඩක් මූලාශ්‍ර හා සම්බන්ධ වෙනවා සම්බන්ධ තොරතුරු අඩු මේක ජනප්‍රවාදී යන කතාව. නමුත් තවත් ජනප්‍රවාද කතාවක් තියෙනවා ශ්‍රී ලංකාවේදී ඉස්සෙල්ලා දුන්නා ඒක හිතේ තියෙන්නේ අතර ගල්ලක හිතක් දෙන්නේ මේ එකේ දෙන්නේ නේ. එතකොට ශ්‍රී ලංකාවේදී කියන රජ කෙනෙක් ඒ රජතුමා ලීගේ කරකිලා හොය මොකක් හරි හේතුවක් නිසා රජකම අතහැරලා දාලා වරංගත වෙනවා බරවරුන්ගේ ජීවිතය කතා කරනවා. එතකොට එයාගේ ඒ රජෙන් ප්‍රපත් වෙන්නේ එයාගේ සහෝදරය අනුරාධ රජුගේ ගෝඨාභය රජු. ගෝඨාභය රජුගේ රජකම බාහිර දීලා මෙයා වරංගත වෙලා බරවරුන්ගේ ජීවිතයක් ගත කරනවා. ඊට පස්සේ ගෝඨාභය රජු කල්පනා කරනවා තව කියලා මේ දිනවල මොලසු මා විනාශ කරලා රජුගේ වත් වේ කියලා බය බයලා යවකක්ම සීනියෝ කල්පනා කළා. එන සංගාණි කරා තිරිසු රජුගේ හිතගෙන දුන්නු කාම වාසක් දෙනවා කියලා. එතකොට ඔය කියන කාල 50 තුන අනුරාධපුරේ දුගී කියලා තියෙනවා මෙහා දුගී කැමුල කාලා තියෙන්නේ අතිකුත් කියලා කියනවා. එහෙනම් දුගීකට අනුරාධපුරේ කැමුල කරගෙන අතන ගාලට යන විදියක් නෑ මේ තාලේ. අද කාලේ කාපර් පාරවල් තිබ්බට ඒ කාලේ කාපර් පාරවල් තිබ්බේ නෑ. එහෙනම් අනුරාධපුරේ ඉඳන් දුගීකට කැමුල කරගෙන අතන ගාලට යනවා කියන්නේ සත්‍ය දෙකක් මාසයක් දෙකක් යනවා. නැතිව නාරකේ. ඒක කැමුල කරන්න බෑ ඒ විදිහට. ඒක පමුල තමයි අnder දිනුනා කියන්නේ සිතම් කරජු ඉස්සෙල්ලා දුන්නා නම් දීලා තියෙන අතන ගාලේ මෙහි කියන්නේ. ඊට පස්සේ මේ දුගිය කැමුල කල වට පිට මල්වල දැකලා තියෙනවා මේ ගලවල මේ තිරිසන් ගෝරජු බර භාවනා යෝගී ඊට පස්සේ යත් කතා බහ කරනකොට මේ දුගිය කියලා තියෙනවා මම වන්දම් ඉන්න මේ උඩල්ලන්පුර රජ කියලා ගෝඨාවේ කියලා රජ කියලා ඒක මම ඔයනවා තිරිසන් ගෝරජු මේ කිසිගෙන දුන්නු කහුන් ගහක් දෙනවා කියලා. ඒ කහුන් ගහක් දෙන්නේ අතම තිරිසන් ගෝරජු දුන්නොත් විතරයි. නැත්තම් ඒ හිත ගෙනියන මනුස්සයෙක් හිත කපලා දානකොට පස්සේ ඒක ගෝඨාවේ රජ දුන්නා. එතකොට මේ කතාව කිව්වට පස්සේ මේ තිරිසන් ගෝරජුන්ට ඊට පස්සේ තිරිසන් ගෝරජු මාර්ගවලට අපතන තිරිසන් අයා කල්පනා කරා මගේ සහෝදරයා නැත්තම් ඒ රජතුමා ජීවිත උඩ කණ්ඩායම් පුරේ විනාශ කරන මේක ඉතින් නතර කරන්න ඕන කියලා තමයි කන්දෙන් හිස වෙන කළා මේ දුගියට දෙන්න. දුගියට දුන්නා දුගිය කපනවා තමයි මේක අරන් ගියොත් ඇත්තම හිස නෝම තිරිසන් ගෝරජු රජු මගේ හිත කපලා දානවා කියලා බය වුණා. ඊට පස්සේ කිව්වා මට මේ ගෙනියන්න බෑ. ඊට පස්සේ තිරිසන් ගෝරජු කම කීවා මේක අරන් ගිහලා අරන් ගිහලා ඒක ගෝරජු රජු බාර දෙන්න. බාර දුන්නාට පස්සේ එයා පිළිගත්තේ නැත්නම් මනුස්සයෙකුට වඩා උඩින් මේක හිස විසි කරන්නේ. ඊට පස්සේ ඒක ආසේ පාවෙලා ගිහලා මේ ගෝඨාභය රජුගේ කරුණු තේරුම් කරලා දෙයි කියලා. ඊට පස්සේ මේ තිරිසන් ගෝරජු විශ්ව වෙලා තමයි තිරිසන් ගෝරජු හොයාගෙන. ආවට පස්සේ යා දැක්කාර ගලපාවු මෙයා කනකොට දෙවිලා තියෙනවා. ඊට පස්සේ මෙයාට දරා ගන්න බරෝ විලාපන කරලා හදවත කියලා ජීවිතයට පත් වුණා. ඒ ජීවිතයට පත් වුණාට පස්සේ මේ ආනපාල ගම් හතක් පාලනවා කියනවා ඒ ශෝකේට. ඒ ගම් ටික තාම තියෙනවා පාල කරලා පාල මරණ ගාලා පාල විවාදික ඉන්නේ ගම් කියලා කියනවා. මේ හති කුට්ටිය දරගන්න තියෙන බලාගන්න තියෙන්නේ පොතොරුතු විදිහ තමයි. ඔයාලා දැන් ගිහිල්ලා අර කැටපාරේ මම කියමු ගිහිල්ලා ඒක බලාගෙන ආපහු ඒ පාරේ ඉන්න පා දුර වැඩි. ඒ පාරේ ඇවිල්ලා උඩට නැගලා මෙතෙන් තියෙන කෙටි පාර. මේ පාරේ පාරට ගහන්නේ. හරි.
නැත්නම් ඔය කතාව වල දැනෙන්නේ නැත්නම් ඔයාලට මම ඉතින් තේරුම් ගන්න. ඒකයි මම ඔයාලට කතා කරේ මම ඔහොමලා කියලා කිව්වේ. දීලත් නෑ දෙන්නේ. ආකර්ෂණයක් නැහැනේ. එනක් නෙවෙයි ප්ලේන් කරන්න බැරිය. විතර. නේද? ඔව්. අර නැත්ත දෙන්නේ බලනවා. හොනේ කොහෙද බලන්න ඕනේ. දැන් උපාධි තියෙන නිකන් ගල කල්ලන්න පුළුවන් හරියට. මොන කොහේ කැම්පස් එකට ගිහින් ගන්නේ ඔය ගන්න තියෙන්නේ? ඒකට පුරාවිද්‍යාව කියලා කරා. මේ මොකක්ද ඒ තියෙන්නේ උතන? ග්‍රන්ථාගම. කැම්පස් වලින් ඉවරත් ගල් කණු හදන්නේ නැහැ. ඔය මචං දැන් කරනවා. ළමයි අම්මා තාත්තා ඔක්කොම ඉන්නවා. එකපාරට. හැපම් බුදියාස මේකේ නම තියෙනවා. හා හා කට ගුඩක් නෑ මුකුත් නෑ මේ තමයි වටට ආවේ. තොප්පි විතරනේ දාගෙන යන් ඉබ දැන් මේ පාරෙන් දෙන්නේ. කොහෙන්ද මන් දෙන්නේ කිව්ව බලමු ගිහිල්ලා නේ බලන්න කන්නේ උපමේනිය. කොයිවද? උපමේනිය. මේවා උපමේනිය නෙවෙයි. මේවා උපමේනිය කියලා දාන්න. උපමේනිය. ඕන හයි ඇති අරවන හයි ඇති කිව්වා හයිය මදි අරව හයිය ඇති. ඒක තමයි මං කිව්වේ මේක දිරලා ඇත්තම මේ ගල් හිතලා තියෙන හැටි දාන්නකො පිළිතලා තියෙන හැටිද? කාතරක තියෙනවා. බලාගෙන ඔක ගන්න සග්ගන්නේ. අර කොහොමද අයින් කරනවා කියන්නේ ඉක්මනට. අර කොහොමද කියන්නේ අයින් වෙන්න කියලා ඉක්මනට. පොඩි එක ගන්න අර එන අයියේ හරි. හරි. බලන්න කිව්වා හදලා තියෙන්නේ. ඔකුණ බැලුවද? ඔව්. මේ පානේ. පානේ. ඉස්සර. අර දෙන්න ෆොටෝ එකක් ගන්න ඕනේ. සුපිරි ෆොටෝ එකක් ගන්න ඕනේ. ඇතුල්ලිම මෙහෙන් කො අඩු දාට කැමරි කිව්වේ යඟුර ඇති. ඒ වැඩේ හරි. උනේ උඩේ මේ මඩ තරියක් වගේ පාවෙන්නේ මම හිතුවේ යට ගල් මේ ගල මෙහෙම තියෙනවා. ගල් ටිකක් කියලා මම හිතුවේ පේන්නේ අර අල්ලන්නේ කොකුනේ. ඒ වතුර අල්ලන්න නේ පිට්ටු වෙන්න ඕපේ. අනේ එන්න සරත් මේ ගල උඩට යනවා. එන්න එන්න. මේක නම් බැලුම් ගල වගේ තමයි. ඒක තමයි බැලුම් ගල තමයි. ඔව්. තඹ දෙන්නේ. අනේ මේ ළඟට අනේ එහාටලා ඉන්නවා. එහාට එනවා ඉතින්. උලකට අපි ඉතුරු එහාට. අනේ අපි ගන්න.
අම්මපයි ගාලා තියෙන හැටි. එදා කොල්ලගේ උපන්දිනේ අර හේයද්දි. ඔව්. පුපුනේ. සම්මල් පොත් ගන්න. අතගායි නෝ නැහැ ඕටම නේද? ළඟ පාර. හරි ඉතින් අපි අද දෙන්නම යන්නේ. ආය පාසල ගාවට යන්නේ. ළඟයි තමයි. අපි එනවට යන්නේ මේ. හරි නා. මේ වෙලාවට මේ වගේ තැන් ෂෝක් නේද අම්ම? ඔව් ඔය වෙලාවට නේ. ඒකට අවු වෙලාවට මේ වගේ තැන් හොඳයි. එහෙම නේ මං කියන්නේ. අර දවල් අර යනකොට නෑ එපා වුණා. මෙහෙ හොඳයි යවු තියෙන වෙලාවට ගස් තියෙනවා. අම්මෝ තාත්තා මුත්‍රා කරන්නේ. ලොකු ආසාවක් තියෙනවනේ මේ තල් බොන් තල්. තල් බොන්න? හ්ම්. තල්. ඉස්සර බිව්ව පොඩි කාලේ මට මතකයි. මේක තමයි. දහස් එකක් පුරුදුයි. මං එද්දලුවා මේ බෙට්ටක් අත්තා කියලා තියෙන. අර ගලගුඩ නම් ෂොට් එකකින් ඉන්න ෂෝක් එන. උලන් ඇදියක. මම මේ චර්ච් එකේ අත් දෙක කපලා දාන්න. මේ දැන් ඇත්තටම මේ දාදියානේ කන්නේ ගොනේ සයි නේද? අද යන්නේ ඒක උදේ යන්නේ. උදේ යන්නේ කොහොමද ගුණේ සයි? කීයටද මේ වැඩසටහන තියෙන්නේ? ඔක කොහොම උදේම නැතුව සමන් 9000. මම කියන්නේ සීමා මොදිය ළඟ නෙවෙයි තියෙන්නේ. 9000 වෙනා ඕවා තියෙනවා මං නේද? අයි නගිය මොහොන නතර කරගන්න. හිතවා ගත්ත හැකි. බයිසිකලේ හිටවා ගත්තා ඒක මාර්කට් එක. දැන් අපි නවත්තනවා උන්ට අහිනා නෙවෙයි උඩ අපි දැන් අර හෙන්නේ ගියේ. ළඟයි තමයි. මේ මොකද්ද නේ ගෙයක් ඇතුළේ ඒ ආපෘතිගේ ගහලා තියෙන්නේ. විහාරයේ ආකෘතිය විදි. යාදිසං වපතේ බීජං සාදිසං හරතේ ඵලං. නම් බීජයක් කපුරා දෙයනෝ ඵල ලැබේ. එසේම යහපත් ක්‍රියාකින් යහපත් විපාක ලැබේ. ඇහෙන්නේ කියන්නකෝ බලන්න. මම බඩේ කොලා කරලා. මෙතන තමයි ඉපදන් තුනේ හස්ති කුච්චි විහාරය. ඒක තමයි මොනස කිව්වේ. යා ඒක අඩු වෙති. සති දවසට සෙනග අඩු වෙති. කඩවල මොනවද දැන් නැහැ බෑ. ඒක විහාරය බෑ හොඳ ටැංගවල් තියෙන. කන්න දෙන්න. දෙනදි මෙතන කන්නේ මෙනදි කට්ටිය. ආයි සුබ දවසක් වේවා. ඔන්න දෙවෙනි දවසේ නැවතිච්ච තැන තමයි අපි මේ ඉන්නේ. අපි යනවා රුවන්වැලිසෑය. ජයශ්‍රී මහ බෝධියේ බලමු අද දවසේ මොකද වෙන්නේ කියලා.